දැන් ඔයා මැරුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔයා මැරුණාට පස්සේ ගෙදර ආව ගේනවා. ගෙනාවට පස්සේ මොකද්ද කියන්නේ ඔයාට? අනේ මේ කසුන් ආවා එන්නකෝ කසුන් සාලේ ඉන්නවා එන්නකෝ එහෙම කියනවද? නෑ. මොකද ඔයාට කියන නම? හැමෝටම මැරුණාට පස්සේ පාවිච්චි කරන එකම එක පොදු වචනයක් තියෙනවා. මොකද්ද? මිනිය ගෙනාවා. මිනිය තමයි ඔයාට භාවිත කරන පොදු වචනේ. ඒ ඇරෙන්න ඔයාට පාවිච්චි කරන වෙන වචනයක් නෑ. ඔයා කියන චරිතේ මැරුණාට පස්සේ නිකන් අර මිනිස්සයා කියන කෙනා බොහොම ඉක්මනින් කල්ලිකුත් වෙනවා. ඒක හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඔයා කියන පුද්ගලයා නැති වෙලා මාස 3ක් යනකොට ගොඩාක් අයට ඔයා කියලා කෙනෙක් හිටියද කියලාවත් මතක නැහැ. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න මේ ඉන්න හැමදේම පොඩි බැඳගෙන අපිට යන්න බැරි නිසා Taman ජීවත් වෙනකොට ලස්සන්ට සතුටින් Tamanට පුළුවන් විදිහට ජීවත් වෙන්න. සමහර මිනිස්සු ඉන්නවා මුදල් හම්බ කරනවා අදින්නේ ගමනක් යන්නේ ගමනක් ගියපු මිනිසුන්ට බනිනවා කතා කියනවා ඒව සාමාන්‍ය දේවල්. මම කියන්නේ ඔයා මුදලක් හම්බ කරනවා නම් ඒක යම් කිසි මුදලක් ඉතුරු කරන්න. ඉතුරු ටික තමන්ගේ ජීවිතේ ජීවත් වෙන කාලෙදි සතුටින් ජීවත් වෙන්න හේතුව පුතේ අපි ඉන්නේ ටික කාලයක්. ඒකෙදි විඳවලා මැරිලා යන්න එපා. සතුටින් ඉඳලා සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යන්න.